presentation එකයි vibe එකයි campus එක වටච්චලා ඇවිදින්න. අර නෙවෙයි මේ. Hi. Oh, happy birthday. Hello cuties, welcome back to my YouTube channel. අද අපි කාලිකින් කැම්පස් එකට ආවා අපේ ඉන්ටර්න් එකේ vibe වලටයි presentation වලටයි. දැන් presentation එකයි vibe එකයි දෙකම ඉවරයි. ඒක ඉවරලා තමයි මම අද vlog එක කරන්න පටන් ගත්තේ. ඒතුව මට වීඩියෝ කරන්න උන්නේ නැහැ. හැබැයි මම හිතාගත්තා ඔයාලට අනිවාර්යයෙන්ම vlog එකක් අරගෙන එනවා කියලා. වීඩියෝ කරන්න උන්නේ මම මෙතෙන්ට ඉතින් පරක්කු වෙලා. මෙතන ඉඳන් ඊකටම vlog එකත් එක්ක එකතුලා ඉන්න. කොහෙද යන්නේ? යනවා අපි වැඩට යනවාද? ඇයි ලෝ කොලෙජ් යන්නේ? කොලෙජ් යනවා. ඔව් ඉස්සරහට vlogs නතර වෙන්නේ නැහැ නේද? තියනවා කරන්න කොට. ඔයා නෝරාව කියලා දවසට අපි කොයි හරි වාතේ. ලියා වටයක් යන්. ඉවරයි ළමයි. done and dusted. හැබැයි මේ රිසර්ච් එක තරම් අමාරු නෑ මේක හොඳට අපි කරා. ඉවරයි. හොඳට කරා ඉවරයි. බොරු ඉවර නෑ හොඳට කරා. අපේ ඉන්ටර්න්ෂිප් ටයිම් පීරියඩ් එක සති 5යි. ඉතින් සති 5ක කාලයක් ප්‍රිසන් හෙඩ්ක්වාටර්ස් එහෙමත් නැත්නම් බන්ධනාගාර මූලස්ථානයේ තමයි මම හිටියේ. අපි එතනදී ඇකඩමික් දේවල් වගේම ලයිෆ් රිලේටඩ් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි ඉතින් ඔයාලට බ්ලොග් එකක් නම් බලන්න ඉන්නුනේ නැහැ. මොකද එතන වීඩියෝ කරන්න පුළුවන් සිටුේෂන් එකක් තිබුණේ නැහැ. ඒ වුණාට මම හිතුවා මේ විදිහට මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම හිතුවා ඉන්ටර්න්ෂිප් එකේ හයිලයිට්ස් මේ විදිහට වීඩියෝ එකට ඇඩ් කරන්න. දෙවෙනි දාන්න. වීඩියෝස් ගොඩක් ගන්න විදියක් නෑ. මොකද වීඩියෝ ගන්න බෑ. අපි අදත් ඉන්නේ ඊයත් තමයි මේ දවස් ටික විතරක් මෙතන ඉන්නේ ඊට පස්සේ අපි අදත් තැනකට දානවා අපිට බලන්න කිව්වා. මම ඔයාලට කලින් කිව්වා මම ඉන්ටර්න් වැටලා තියෙන්නේ ප්‍රිසන් හෙඩ්ක්වාටර්ස් එකට. ඉතින් එතන vlogs කරන සිටුේෂන් එකක් නැහැ. වීඩියෝ කරන්න බෑ නේද? මැඩම් හොඳ මොනවාද? මේකටත් කැමති වෙයි. මං කිව්වේ ඒ ටයිප් තමයි මැඩම් දාන්නේ කියලා. මේක එපාද? ඒකට සාරි එකක් කියලාට හරිද? මම කිව්වනේ ඒ ටයිප් දාන්න. ඒක ලස්සන. ඒක ලස්සන. හැබැයි මේ වගේම ගහලා නැහැ. ඒ වුණාට ඒකකුත් දෙන්න. ඊයේ ගහ. Yes. But he's not promoted as a මේකත් හරියයි. ඔව් ඒක. අපි ලීගල් නේද? අනේ මගේ පොඩි
යන්න තැනක් නැහැ දැන්. බෝඩිමට යන්නත් බෑ. කැම්පස් එක වටේට ඇවිදිමු. ඊට පස්සේ කැන්ඩි යන්නත් තියෙනවා. මේ මලේ නම දන්නවද? දන්නවද? දන්නේ නැහනේ. මොකද්ද? නයිමාර නෙමෙයි. නයිමාර නෙමෙයි මේ. මේකේ මේ නම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අනව එනවා මේකේ නම දන්නේ නැහැ. මෙතන ගියා දන්නේ නැහැ. මේ තමයි මල. මේකේ නම දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. කාලෙකින් කැම්පස් එකට ආපු නිසා මම හිතුවා කැම්පස් එක වටේ චුට්ටක් ඇවිදින්න. එන්නකෝ අපේ යුනිවර්සිටි ලයික් එක පෙන්නන්න. අපේ හොස්ටල් එකේ ඉස්සරහමයි මේක තියෙන්නේ. ඒ නිසා ඉස්සර හවසට අපි ගොඩක් කලාවට මෙතනට එනවා. මෙතන ගොඩක් ෆොටෝ ෂූට්ස් එහෙමත් කරනවා. මේ තමයි අපේ හොස්ටල් එක. මම හොස්ටල් එකට චුට්ටක් යන්න හිතුවා වැඩ වගේක් තිබුණා මට කරන්න. අපි එන්නකොට නම් මෙතන ගේට් එකක් තිබුණේ නැහැ. හැබැයි දැන් මෙතන ගේට් එකක් දාලා මොකද බවුස්ලගෙන් හරිම කරදරේ. මට මතකයි අපි ඉස්සරහට හොරෙන් කෑම දාලා බැනුම් අහනවා. සිතු හොයාගෙන තමයි යාළුවා එන්නේ. මොකද සිතු ඉෂු තමයි හොරෙන් කෑම දාන්නේ. ඉෂුත් නෙවෙයි සිතු. මාත් ඉතින් ඒවට මගේ උපරිම සපෝට් එක දෙනවා. සපෝට් එක දීලා බැනුම් අහනවා. ඉතින් මේ වීඩියෝ එක නම් මම ඔයාලට මතක් කරන්නම්. ඔයාමගේ channel එකට මේ වීඩියෝ එක බලලා එකතු වෙන අලුත් subscriber කෙනෙක් නම් pink color heart එකක් comment කරන්න. මම random තෝරගත්ත subscribers 13කට online cutie gift එකක් වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා පස්සේ pink color heart එකක් comment කරන්න අමතක කරන්න එපා. අපි දැන් යමු faculty එක පැත්තට. ගොඩ කාලෙකින් campus එකට ආපු නිසාද මන්දා හරිම අමුත්තක් දැනෙනවා මට. ලොකු පාළුවක් එක්ක තනිකමක් වගේ හැඟීමක්. මේ තියෙන්නේ හිච්කා. හිච්කා කියන්නේ පෙරදින කැම්පස් එකේ තියෙන පුදුම හතෙන් එකක්. ඇයි මේක පුදුමයක් වෙන්නේ කියලා දැනයි කමෙන්ට් එකක් දාන්නකෝ. අපි බලමු හරියටම උත්තර දෙන්නේ කවුද කියලා. මේ තියෙන්නේ අක්බර් පාලම. මේකත් එක පුදුමයක් තමයි. හරි අනුජ වල්ලිය හම්බ වුණාමට හයි කියන්නේ. හායි. අලෙච්චයි. අපි දැන් කොහෙද යන්නේ? ඩිපාර්ට්මන්ට් එකට යන්නේ. වැස්සකට හොුණා අපි දෙන්න. වැස්සේ දැන් ඉන්න අන්තිම වෙනවා මේ. නාල අනුජ නාලකෝ අනුජ පින්. නාල ඉන්නේ. මෙතනට තෙමෙන්නේ නැහැ. ඊට පස්සේ මම හිතුවා shopping කරන්නත් එක කැන්ඩි යන්න. කෝපලන magic con lovers-ලා මම දැන් ඉන්නේ ශ්‍රියාණී එකේ. ගොඩ කාලෙකින් තමයි මේ ආවේ. ඉස්සර නම් යාළුවොත් එක්ක නිතරම වගේ අපි එනවනේ. යාළුවෝ නැතුව හරිම පාළුයි. But nothing to do. ඊට පස්සේ වැඩ ටික කරලා මම ආයෙ බව කැම්පස් එකට. ආයි දුලංකක්ක නැතුව හරිය පාළුවෙන් ඉන්නේ. කැම්පස් එකම අඳුර. කැම්පස් එකම අඳුර වෙලා කොළපාට ගතිය නැති. අපි හරිම දුකින්. දැන් ඉතින් වාඩි වෙලා ඉන්නවා. මේ අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ. කැන්ඩියස් මල්ලිලා මේ දුකින් ඉන්නේ. ඔව්. ෆස්ට් ඉයර් මල්ලිලා නම් දුලංකක්ක ගැන දන්නේ නැහැ. දන්නව ඇති නේද? YouTube එකෙන් එහෙම ඔව්. දන්නේ නැති.
සෙකන්ඩ් ඉයර් වල දුකින් ඉන්න. ඔව්. අපිට කැම්පස් එකේදී හම්බෙච්ච සොඳුරු චරිතයක්. ඉනිත්ගේ. කැම්පස් එක බලන්න අපි කට්ටියම. කට්ටියම ගෙකෝ මලින් දෙන්නේ නැහැ. අපි දැන් දැන් ඉතින් වාඩිලා අක්කට අවුලක් නැද්ද කියන්නේ මේ ලයිෆ් එක යනවද? ලයිෆ් එක මල්ටි අහේ යනවා. අන්න බලන්න ළමයි හරියද? අක්කල වෙනුවෙන්. අක්කල වෙනුවෙන් මේ මල්ලිට ඔයාලට ආවේ නෑ අක්කල බලන්න. දන්නවනම් ධනුෂ්ක ඉන්නවා මෙතනට වෙලා හරිද? මේ ධනුෂ්ක කෝ කෝලයක් ගමද? ධනුෂ්ක ගමද බලන්න. ධනුෂ්ක මල්ලි අපිව මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ධනුෂ්කනේ. නැත්තම් කෝලද? අක්කම කතා කරන්නේ. ඔව්. ඔබ කතා කරන්නේ බෑ. අපි මේ අහමු. අපි ප්‍රෑන්ක් එකක් කරන්න යන්නේ. ධනුෂ්ක ආන්සර් කරයිද? කන්ෆියුස් වුණා. ඈ කියන්නේ? හැපි බර්ත්ඩේ. ඔය පෙන්නමුකෝ. පොළොන්නරුවේ තියෙන විශේෂත්වය තාවල දන්නවද? පොළොන්නරුවේ තියෙන විශේෂත්වය තමයි සෙනට් එක හදන්න ගෙන ආපු ගල් කණු. මෙතනට ගියාලා දාලා තියෙන ඉතුරු වෙච්ච ගල් කණු. ඒක හන්ද මෙතන දැන් පොළොන්නරුවේ වගේ ඓතිහාසික වටිනාකමක් වගේ පේනවනේ. ඒක හන්ද තමයි දැන් පොළොන්නරුවේ. ඉතින් මේ තියෙන සෙනට් එක. පවිත්‍ර මල්ලි කලින් කිව්වේ මෙන්න මේ සෙනට් එක හදන්න ගෙන ආපු ඉතිරි ගල් කණු තමයි පොළොන්නරුවේ තියෙන්නේ කියලා. අපි කැම්පස් එක වටේ චුට්ටක් ඇවිදලා බූස් කැන්ටීන් එකට ආව කන්න. ඉතින් මේ විදිහට තමයි අදලගක ඉවර වෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ පුංචි ළමයෝ අදට මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.